මහත්තයෝ අපේ අසල්වැසියාට හැදුනේ මී උන නේද? ගංවතුර තත්ත්වය යටතේ ඒකට වතුර බලපානවද? ඔව් මාමේ. ඒක තමයි ගන් වතුරෙන් පසු අපිට මුහුණ දෙන්න වෙන තවත් බරපතලම රෝග තත්ත්වය. ඒකට කියන්නේ ලෙප්ටෝස්පයිරෝසිස් කියලා. එතකොට ඒක හැදෙන්නේ කොහොමද? ආසාදිත මියන්ගේ මුත්‍රා අපිරිසිදු මඩ වතුරට මිශ්‍ර වෙලා තියෙනවා. අපි රබර් බූට් නැතුව සමේ තුවාල සහිතව මේ මඩේ ඇවිද්දොත් ඒ විෂ බීජ ලේ වලට එකතු වෙනවා. අපේ අය කියනවා උණ සහ ඇඟේ වේදනාව තියෙනවා නම් මී උණ වෙන්න පුරුවන් කියලා. ඒක ඇත්තද? ඇත්ත. අධික උණ විශේෂයෙන් දරුණු මස්පිණ්ඩු වේදනාව, ඇඟපත රිදීම හෝ කෙන්ඩ වේදනාව, ඇස් රතු වීම, තද හිසරදේ වගේ ලක්ෂණ එන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක ලක්ෂණ නොසලකා හරින්න එපා. එහෙනම් ලක්ෂණ ආපු ගමන් මොකද කරන්න ඕනේ? පුළුවන් ඉක්මනට රෝහලට යන්න ඕනේ. ප්‍රමාද වුණොත් වකුගඩු වගේ වැදගත් ඉන්ද්‍රියන්ට හානි වෙන්න පුළුවන්. එහෙනම් අපි ආරක්ෂිත පාවහන් පළඳින එක සහ තුවාල තියෙනවා නම් ඒවා වහගෙන වැඩ කරන එක අත්‍යවශ්‍යයි නේද? ඔව්. ඒකයි වැදගත්ම දේ. අපි හැමෝම දැනුවත් වුණොත් මේ බෝවන රෝග වළක්වා ගන්න පුළුවන්. ගං වතුර බැස ගිය කලාපයක හෝ තවමත් වතුර බැස යන කලාපයක ඔබ සිටිනම් අනාරක්ෂිතව වතුර ඇඳි තැන්වල ගැවසෙන්න එපා. පිරිසිදු කිරීම වලදී සෞඛ්‍යාරක්ෂිතව ඒ කටයුතු වල නියැලෙන්න. මේ ගං වතුර තත්වයේදී මෙන්ම ගං වතුර බැස ගිය පසුද ඔබගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න.